Hi ළමයි, welcome back my YouTube channel. ඉතින් ඔන්න අද අරගෙන ආවේ මෙදාපාල අලුත් අවුරුද්ද මම කොහොමද සැමරුවේ කියලා. මුලින්ම කියන්න ඕනේ ලැබුවා වූ නව වසරේ සාමය සතුට පිරි සුබ නව වසරක් වෙන්නයි කියලා මං ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා. ඉතින් මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. හැමෝම ගෙදරට වෙලා අවුරුදු සමරන්න ඇති කියලා මම හිතනවා. කාලෙකට පස්සේ තමයි අද ගෙදර අලුත් අවුරුදු සමරන්න chance එකක් හම්බ වුණේ. මොකද ගිය අවුරුදු වල ගෙදර හිටියේ නැහැ. වැඩ කරන තැන ඉඳලා තමයි අවුරුදු සමරන්න වුණේ. ඉතින් මෙදාපාර කොහොම හරි වාසනාවකට ගෙදර ඉන්න chance එකක් හම්බ වුණා. ඉතින් මෙහෙම තමයි අපේ අලුත් අවුරුදු කෑම මේසේ ලෑස්ති කරගත්තේ. අලුත් අවුරුද්දට කැවිලි මුකුත් නම් අපිට ගෙදර හදන්න chance එකක් හම්බුන්නේ නැහැ. අපි කොකිස් හදනවයි කියලා ලෑස්ති කරගෙන හිටියා. ඊට පස්සේ ඒක කරගන්න හම්බුනේ නැහැ මට 13 වෙනිදා. නුවර යන්න වුණා හදිස්සියෙම. අපි අලුවා ගෙදර හැදුවා. අනිත් ඔක්කොම අපි කඩෙන් තමයි ගත්තේ. මේ වෙලාවේ නම් කිරිබත් එක මම පෙන්නන්න ගිහලා වීඩියෝ එකට කිරිබත් එක වැටෙන්න ගියා. තව ෂොට් එකෙන් අලුත් අවුරුද්ද අපේ අම්මගෙන් හොඳටම බැනුම් අහගන්නවා. ඊට පස්සේ කොහොම හරි මෙදාපාර අලුත් අවුරුද්දට අපි වෙනස් දෙයක් කරා. වෙනස් දෙයක් කියන්නේ අපි අනිත් අවුරුදු වල ඒක කළේ නැහැ. මෙදාපාර අපි අලුත් අවුරුද්දට මේ පහන් පැලක් පත්තු කරා. වෙන එක අවුරුද්දකවත් අපි ඒක කරලා නැහැ. ඉතින් මෙදාපාර ඔන්න අපි වෙනසකටත් එක්ක පහන් පැලක් පත්තු කරා. ඉතින් මෙහෙම තමයි අපේ අලුත් අවුරුද්ද ගෙවුනේ. ඉතින් ඔයාලට කොහොමද අලුත් අවුරුදු කමෙන්ට් එකක් දාගෙන යන්න මට. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් ආහාර අනුභවයට තමයි ඔය අපි ලෑස්ති වුණේ. අම්මෝ ගොඩක් වෙලා ඉඳලා බලාගෙන හිටපු නැකතක් බඩගින්නේ. ඉතින් ඔහොම තමයි අද දවස මගේ ගත වුණේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙන්නකම්. බයි.